ලෝවැසෙන බොහෝ විද්‍යාඥයින් පෞරුෂත්වයේ මූලය සෙවීමට විවිධ න්‍යායන් ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අතරින් වඩාත්ම වැදගත් න්‍යායක් නැත්නම් තියරි එකක් තමයි ඕස්ට්‍රියානු ස්නායු විද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සයිකෝ ඇනලිසිස් තියරි එක. මේකට සයිකෝ ඩයිනමික් තියරි කියලාත් කියනවා. වර්ෂ 1800 අගභාගයේ සහ 1900 මුල කාලය අතර ෆ්‍රොයිඩ් ටෙක්නික් එකක් හොයාගන්නවා. ඒ තමයි සයිකෝ ඇනලිසිස් තියරි එක. ඔහු මේ ක්‍රමය යොදා ගන්නවා මානසික රෝග සුව කරන්න. ඔහු මෙම න්‍යාය සකස් කරන්නේ ඔහුගේම රෝගීන්ව අධ්‍යයනය කරලා. මිනිසුන්ගේ අවිඥානික, ලිංගික හා ආක්‍රමණශීලී ආවේග නැතිනම් හැඟීම් අතර සිදුවන යම්කිසි අරගලයක් විසඳා ගැනීමට යොදන උත්සාහයක් නිසා මේ පෞරුෂත්වය කියන දේ හට ගන්නවා කියලා තමයි සයිකෝ ඇනලිසිස් තියරි එකේදී කියන්නේ. ෆ්‍රොයිඩ් විශ්වාස කරන පරිදි මිනිස් මනසේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අවිඥානිකව. ඔහු මිනිස් මනසේ ප්‍රධාන ක්‍රියාවලි තුනක් ඇති බව පැහැදිලි කරනවා. කොන්ෂස්, ප්‍රීකොන්ෂස්, අන්කොන්ෂස්. සවිඥානික, පූර්ව විඥානික, අවිඥානික කියන තුන. කොන්ෂස් සවිඥානික මනසේ අප අවධානයෙන් සිටින සියලුම දේවල් අදාළ වෙනවා. ඔබ කියන වචන, නරඹන දේවල්, ඔබට ඇසෙන දේවල්, කුසගින්න, පිපාසය, වේදනාව, ඔබ මේ මොහොතේ විඳින සියල්ල මෙයට අයිති වෙනවා. ප්‍රීකොන්ෂස් පූර්ව විඥානයේදී අප සතුව පවතින එහෙත් මේ මොහොතේ භාවිතා නොකරන තොරතුරු මේ කොටට අදාළ වෙනවා. හිතන්න මෙහෙම කාගේ හෝ දුරකථන අංකයක්. ඔබට එය මතකයි. ඒත් ඔබ එළියට ගන්නේ ඔබට අවශ්‍ය වූ විට පමණයි. අන්කොන්ෂස් අවිඥානික මනස. අවිඥානික මනස තුළ අපගේ හැඟීම්, ආශාවන්, සම්ප්‍රජානයක් නැති දේවල් මතකයේ තැන්පත් වෙලා තියෙනවා. මේ තමයි මනසේ ගැඹුරුම තැන. හිතන්න ඔබ ඔබගේ යාළුවා සමග තරහකින් සිටිනවා. ඒ වයස අවුරුදු 4 දී වුණ දෙයක්. මේවා විහිළු, සිහින, ආකල්ප වගේ දේවල් වලින් එළියට එන්න පුළුවන්. හමුවෙමු මීළඟ වැඩසටහනින් ID, ඊගෝ, සුපර් ඊගෝ කියන කම්පොනන්ට්ස් තුන ගැන කතා කරන්න.